වසර 29ක් මේ මැහුන් නිර්මාණ ශිල්පිනියක් වශයෙන් ගෙවලා වසර 30ක් දක්වා ඔන්න අපි ඇවිල්ලා ඉන්නවා. කියන්න සතුටුයි. ගොඩාක් දුක් කම්කටොළු බාධක මැද්දේ වසර 29ක් ආපු මේ ගමන ලොකු ජයග්‍රහණයක් ලැබලා තියෙනවා. ඉතින් මම ලැබපු අත්දැකීම් සහ මා ලැබපු ජයග්‍රහණ බොහෝමයක් තියෙනවා. ඉතින් සමහර අවස්ථාවල කඩාවැටීම් සිදුවෙන දේවල් සිදු වුණා මේ ජීවිතය තුළ. මේ මැහුම් කියන ජීවිතය තුළ ගොඩාක් කඩාවැටීම් සිදු වෙලා තියෙනවා. හැබැයි ඒ හැම කඩාවැටීම් අවස්ථාවකදීම පුළුවන් තරම් හිත ශක්තිමත් කරගෙන මම මේ දේ කරලම තමයි ඉන්නේ කියලා හිතලා අදිෂ්ඨානය එකසිතින්ම කරගෙන අපි ඉදිරියට ආවා. ඉතින් මේ වසර 29 තුල මා ලැබූ අත්දැකීම් බොහෝමයක් තියෙනවා. දුක හිතෙන දේවල්, එතකොට සතුට හිතෙන දේවල්, ඔය සෑම දෙයක්ම වෙලා තියෙනවා. ඉතින් ගොඩාක් මට කස්ටමර්ස්ලා පිරිසක් බිහි වුණා මේ වසර 29 තුල. ඇත්තටම ගොඩාක්ම සතුටුයි. මොකද තමන් කරන දේ හරියට කරලා තමන් ඒ දේෙන් තෘප්තිමත් වෙලා ඇත්තටම මේ ලබන ජයග්‍රහණය තමයි මේ මැවුන් නිර්මාණ ශිල්පිනියකට ලැබිය හැකි ඉතා වටිනාම ජයග්‍රහණය. ඉතින් තවත් කෙනෙක් ලස්සන කරලා ඔයා අද මේ ජයග්‍රහණය ලැබලා තියෙන තව කෙනෙක්ව ලස්සන කරන්න මහන්සි වෙලා ඒ කස්ටමර්ගේ මූණේ තියෙන හිනාව දැකලා අපිත් ඒ හිනාවෙන් තෘප්තිමත් වෙලා ඇත්තටම මේ ජයග්‍රහණය ඊටාම වටිනා ජයග්‍රහණයක් තමයි මැහුන් නිර්මාණ ශිල්පිනියකට ලබන. ඉතින් මට උදව් කරපු නොකරපු මේ සියලුම දෙනාට මම ඇත්තටම මතක් කරනවා, හදපිරි තුති පුද කරනවා. මොකද මට උදව් කරන්න හිටියා, උදව් නොකරන අය හිටියා, මාව වැටෙන තත්ත්වයටපත් කරන අය හිටියා. මේ ජීවිතය තුළ මම ජයග්‍රහණය කරන්න අදිෂ්ඨාන කරගත්තේ මං අන්නේ අත්දැකීම් සමගම තමයි. ඉතින් ඔයාට ඔය දේ කරන්න බෑ. ඔන්න ඔය වගේ කියන අවස්ථා තිබුණා. ඉතින් සමහර අය නම් මාව දිරිගැන්නුවා, මට ඒ අවස්ථාව ලබා ගන්න කියලා කිව්වා. ඉතින් මේ සෑම දිනාටම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මට උදව් නොකරපු උදව් කරපු අය ඒ දෙගොල්ලන්ටම ස්තුති වෙනවා. මම මේ තැනට අද ආවේ යාළ නිසා. ඉතින් මගේ කස්ටමර්ස්ලා ටික ඇත්තටම මාව ඉදිරියටම තියලා තියෙනවා. මාව විශ්වාස කරලා යාලා මගෙන් ඇත්තටම නිර්මාණය කරගන්නපු සෑම කස්ටමර් කෙනෙකුටම මම ඇත්තටම හදවතින්ම ස්තුති කරනවා. මේ වසර 29 තුළ මා ලැබපු අත්දැකීම් සමගම මට ඉදිරියට යන්න යාලා ලොකු පිටුවාලක් වුණා. එයාලගෙන් මට ලොකුම උපකාරයක් වුණා. ඉතින් මම එයාලට මේ සේවය කරලා දුන්නේ මගේ හදවතින්මයි. කෙනෙක් ලස්සන කරලා අපි ලබන තෘප්තිය ඇත්තට මේක කියලා නිම කරන්න බෑ. මැහුන් නිර්මාණ ශිල්පිනියක් වශයෙන් මා ලැබපු අත්දැකීම් සමග මට හිතෙනවා මම ඇත්තටම ලොකු වාසනාවන්ත ජොබ් එකක් තමයි මේ කරන්නේ. ඇත්තටම ඒක ලොකුම වාසනාවන්තම ජොබ් එකක්. මට හිතෙනවා මේ මැහුන් නිර්මාණ ශිල්පිනියක් වෙනවා කියන්නේ ඇත්තටම කාටවත් හැම කෙනාටම මේක කරන්න බැරි දෙයක්. කරන්න උත්සාහ ගත්තත් සමහරුන්ට මේක කරගන්න බැරි අවස්ථා තියෙනවා. ඉතින් මම කියන්නේ ඔයාලත් මේ මැහුම් කියන ජීවිතය තුළ ඉදිරියට යා යුතුයි. ඔයාලා ඉගෙන ගත යුතුයි. යම් දෙයක් ඉගෙන ගන්න තියෙනවා නම් ඒක පස්සට කල් නොදමා එයා ඉගෙන ගන්න. ඔයාලගේ වයස ප්‍රශ්නයක් කරගන්න එපා. මේ සමහර අය හිතනවා අපෝ මම දැන් වයසයි මට මේ දේ කරන්න අවශ්‍ය නැහැ එහෙම කියලා හිතන අවස්ථා තියෙනවා. ඉතින් අන්න ඒ අයට කියන්නේ ඔයාගේ වයස බලපාන්නේ මේ රැකියාවට, ඔයාගේ තරාතිරම බලපාන්නේ මේ රැකියාවට. ඔයාලා මොන තත්ත්වයේ කෙනෙක් වුණත්, මොන වයස් සීමාවේ කෙනෙක් වුණත් මේ රැකියාව ඇත්තටම ඔයාලට හරිම ලස්සනට කරගෙන යන්න පුළුවන් රැකියාවක් තමයි මේ මැවුම් කලාව කියන දේ. ඇත්තටම මේක පිළිටන්නේ හුඟක්ම කාන්තාවකගේ වාසනාවට. මේ මැවුම් කියන දේ අපිට ඉගෙන ගත්තත් කරන්න බැරි අවස්ථා තියෙනවා. ඒක තමන්ගේ හිතෙන්ම එන්න ඕන. තමන්ගේ මනසින් හිතලම තමයි මම මේ දේ කරොත් මේ දේ ලස්සනට තියෙනවා කියන දේ නිර්මාණාත්මකව හිතන්න පුළුවන් වෙන්න ඕන මේ මැහුම් නිර්මාණ ශිල්පිනියකට.
ඇත්තටම මේ මැවුම් නිර්මාණ ශිල්පිනියක් කියන්නේ කවුද? එයා ඇත්තටම මේ සමාජයේ බැබලිය යුතු කාන්තාවක්. මේ ඇත්තටම ගොඩාක් කාන්තාවන් දැන් මැවුම් නිර්මාණ ශිල්පිනියක් තමයි. ගොඩාක් අය රැකියාවට කරන්නේ මේ මැවුම් කලාව කියන දේ තමයි ගොඩාක් අය රැකියාවට තෝරගෙන තියෙන්නේ. ඉතින් ඇත්තටම සතුටුයි මේ රැකියාව ඉදිරියට යනවා කියන්නේ සෑම කෙනෙක් අතටම යනවා කියන්නේ ඇත්තටම සතුටුයි. ඉතින් මේ මැවුම් නිර්මාණ ශිල්පිනියක් අතින් මේ වෙන දෙයට උපරිම සාධාරණයක් විය යුතුයි මේ අපේ මේ කස්ටමර් අතිනුත්. ඉතින් මේ කස්ටමර්ව ලස්සන කරනවා වගේම එයා පුරුදු වෙන්න ඕන මේ මැවුම් නිර්මාණ ශිල්පිනියගේ හිත නොරිදා එයාවත් සතුටෙන් තියලා තමයි එයාගේ ඩිසයින් එක කරගන්න ඕන. මොකද එයා ඔයාලව ලස්සන කරන්න ලොකු කැපවීමක් කරන කෙනෙක්. ඉතින් කෙනෙක්ව ලස්සන කළා ඇත්තටම එයා ලබන තෘප්තිය ඔයාලටත් ඇත්තට මේක සතුටක් ගෙන දෙන්න ඕන. ඉතින් ඇත්තටම මේ මැහුම් ජීවිතය තුළ අත්දැකීම් ලැබලා තියෙනවා. ඉතින් පාඩම් ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේ ඇත්තටම කියනව නම් මේ ජීවිතය තුළ ඕනම අවස්ථාවක Tamanට බලපෑම් එල්ල වෙනවා, Tamanට අභියෝග එනවා. ඉතින් ඒවට සෑම දෙයකටම අපේ හිත ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න තමයි ඕන. මොකද මැවුම් නිර්මාණ ශිල්පිනියකට අභියෝග වැඩි. එතකොට එයාලට දෝෂාරෝපණ වැඩි. එතකොට එයාලට සමාජයේ පිළිගැනීම් වැඩි. සමාජයේ ඇත්තටම හොඳ පිළිගැනීමක් තියෙනවා. Taman ලස්සනට ඇඳලා මහලා සමාජය යනකොට ඇත්තට මේක ලොකු පිළිගැනීමක් තියෙනවා. ඔයා මහන ඇඳුමක් කස්ටමර් කෙනෙක් පාරක ඇඳන් යනවා දැක්කම ඇත්තටම ඔයාට ලබන තෘප්තිය, ඔයාගේ තෘප්තිමත් බව ඔයාට කොයිතරම්නම් හිතට සුවදායකද, ඉතින් සැනසීමක්ද කියලා ඇත්තටම හිතන්න. මැවුම් නිර්මාණ ශිල්පිනියක් අතින් හැඩවෙන ඕනෑම කෙනෙක් ඇත්තටම හිත සතුටින් පිරීලා ඉතිරිලා යනවනම් එයා ඇත්තට මේ මැවුම් නිර්මාණ ශිල්පිනිය අති සාර්ථකයි, හරිම දක්ෂයි. මොකද අර කස්ටමර්ගේ මූණේ තියෙන හිනාවෙන් තමයි ඔයාගේ දක්ෂතාවය ඇත්තටම උපමට්ටම් වෙලා පෙන්වන්නේ. මොකද කස්ටමර් කෙනෙක්ගේ ඇඳුම ඇඳහම එයාගේ මූණේ හිනාවක් නැත්නම් එයාගේ මූණ ටිකක් අර කේන්තියෙන් වගේ තියෙනවා නම් ඇත්තට මේ ඇඳුම එයාට හිතට හරියන්නේ නැති නිසා තමයි එහෙම වෙන්නේ. එතකොට අර මැවුම් නිර්මාණීය ශිල්පිනිය අතට තමයි ඒ සෑම දෝෂාරෝපණයක්ම එන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා හැම වෙලාවෙම ඉගෙන ගන්න ඕන මේ මැවුම් කලාව කියන ජීවිතය ඉගෙන ගන්න ඕන. දවසින් දවස අලුත් වෙන්න ඕන. මේ ඩිසයින් අලුත් වෙනවා. මැවුම් කියන දේ හැමදාම එකම දේ තියෙන්නේ නැහැ. එකම ඩිසයින් එක තියෙන්නේ නැහැ. මේක කාලයෙන් කාලයට වෙනස් වෙනවා. ඉතින් මම පටන් ගත්තේ මේ වසර 29කට කලින් පටන් ගත්ත මැවුම් ජීවිතය හරිම වෙනස්. ඉතින් හැබැයි ඒක හරි සුන්දරයි. මොකද මම නිවසේ ඉඳන් ඒ දේ කරේ හරි සුන්දරව කරා හිත සැහැල්ලුවෙන්. ඉතින් ටිකෙන් ටික තමයි ගොඩ නැගිලා ආවේ. ටිකෙන් ටික කොහොම හරි හැමදේම ඉගෙන ගත්තා. ඉතින් මම ඉගෙන ගත්ත දේවල් බොහෝමයි. මම ඇත්තටම ටික හැමදේම ඉගෙන ගත්තා. මේ ඉන්ටර්නෙට් හරහාද මේ ක්ලාස් වලින්ද ඩිප්ලෝමා සෑම දෙයක්ම කරලා ඉගෙන ගත්තා. ඉගෙනීම තමයි ඔයාගේ සාර්ථකත්වයේ මුල. ඉතින් මම නිර්මාණ ශිල්පිනියක් වශයෙන් සෑම නිර්මාණ ශිල්පිනියක්ම හිතට අදිෂ්ඨානය කරගන්න ඕන මම යම් දෙයක් ඉගෙන ගත යුතුයි. ඉදිරියට යන්න නම් මම ඉගෙන ගන්න ඕන. ඉතින් ඔයාලා හැම වෙලාවෙම හිතන්න ඕන මේ මගේ වයස ප්‍රශ්නයක් නෙවෙයි, මගේ පෙනුම ප්‍රශ්නයක් නෙවෙයි, මගේ තරාතිරම ප්‍රශ්නයක් නෙවෙයි මේ රැකියාවට. මේ රැකියාව ඉදිරියට යන්න නම් ඔයාලා තව ඉගෙන ගන්න ඕන. තව දැනුම ලබන්න ඕන. තව අත්දැකීම් ලබන්න ඕන. ඉතින් ඔයාලට පුළුවන් ඩිප්ලෝමා එකක් කරන්න, ක්ලාස් එකකට සහභාගී වෙන්න. දැන් ගොඩාක් හැම තැන්වලම ඩිප්ලෝමා තියෙනවා, ක්ලාසස් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ ඕනම දෙයක් හදාරලා ඔයාලගේ මේ ගමන සාර්ථක කරගන්න. මම හිතන්නේ ඒක තමයි කාන්තාවක් හැටියට ලබන ලොකුම ජයග්‍රහණය. මේ මැහුම් කියන ශිල්පය
ඔයාලා රස්සාවක් කරත් ඔයාලා රජයේ රැකියාවක් කරපු කෙනෙක් වුණත් ඔයාලට මේ මැවුම් කියන දේ ඉගෙන ගත්තොත් ඇත්තටම ඔයාලට සාරි ජැකට් එකක් අමාගන්න ඔයාලට පිටෝන් එක ලස්සනට කරගන්න පුළුවන්. එතකොට ඔයාලගේම මනසින් ඔයාලා ලස්සනට ඒක මහලා නිර්මාණය කළා ඔයාලම අඳිනවා. ඉතින් ඒක ඇත්තටම ගොඩාක් ඔයාලගේ මනසටත් සුවයක්නේ. හිතට සුවයක් ලැබෙනෝනේ තමන් මහලා අඳිනකොට තමන් මහලා ඇඳුමක ලස්සන කණ්ණාඩියක් ඉස්සරහා බලනවා කියන්නේ ඇත්තට මේක මහා හිතට සැනසීමක් සහ තෘප්තියක්. ඉතින් ඔයාලත් අන්න ඒ වගේ හිතන්න තමන් රැකියාවක් කරත් මේ දේ ඉගෙන ගන්න හදාරන්න ඔයාලට පුළුවන් වෙන්න ඕන. මොකද ඒ රැකියාවටත් ඔයාලගේ මේ දේ ප්‍රයෝජනවත් වෙනවා. මොකද ඔයාලට අඳින්න ඇඳුම අවශ්‍යයි. අත්‍යවශ්‍යම දෙයක් තමයි ඇඳුම කියන දේ. ඉතින් ඒ නිසා ඔයාලට මට කියන්න තියෙන්නේ සෑම මැවුම් නිර්මාණ ශිල්පිනියක්ම තව ඉගෙන ගන්න, තව දේවල් අත්දැකීම් ලබන්න, ජයග්‍රහණ ලබලා ඉදිරියටම යන්න කියලා තමයි මේ 2026 වර්ෂය මම ඔයාලට සුබ ප්‍රාර්ථනා කරන. ඔයාලගේ රැකිරක්ෂා දියුණු වෙලා ඔයාලගේ මේ බිස්නස් කටයුතු ඔන්ලයින් බිස්නස් කරන සහෝදරියන්ටත් එක්කම කියන්නේ සියලුම දෙනාට සාර්ථක වසරක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. නිෂා පැෂන් හදවතින්ම ඔයාලට